කඳු හතරක් අරගෙන හිතනවා දෙයි හාමුදුරනේ අපේ අම්මත් මෙන්න මේ කඳු හතර වගේම තමයි බලාගෙන ගියාම. බලමු අපි මොකද්ද පළවෙනි කන්ද කියලා. හිත නොයේ දුවොත් පොත පත දෙස හැකිතරම නොලැබෙයි ඇගෙන් බේරී යන්නට වරම. උහුලා සිටිනමුත් අපගේ හැමවරම අම්මා එවිට ගිනි කන්දකි තනිකරම. පළවෙනි කන්ද කියන දේ අහන්න නැති වුණාම ඉස්කෝලේට හරියට කරන්න නැති වුණාම අම්මා ගිනි කන්දක් වගේ සැරයි හිටු වෙන්න බෑ. කොහෙරලා හැංගිලා ඉන්න ඕනි අම්මගේ කේන්ති නිවෙනකම් බලන්න කොච්චර අව්‍යාජද කියලා නේ. තව කඳු තුනක් තියෙනවා. දෙන්නට සේසතක් නැතිමුත් ඇයගේ මිටින් නෑ බෑ වදන් නොකියයි කිසි විටක කටින්. කිව්වොත් කෙනෙක් කරදරයක් හතර වටින් අම්මා අපේ හිම කන්ද කියෙහිම් පිටින්. දෙවෙනි කන්ද කවුරු හරි කරදරයක් කියාගෙන දීය වෙලා වැක්කිරලා උදව් කරන්න. දෙන්නට සේසතක් නෑ දුප්පත්. හැබැයි ශ්‍රමයෙන් දුවනවා පනිනවා උදව් කරනවා ළමයට තේරෙනවා ඒ වෙලාවේ දෙයියනේ අපේ අම්මා. හිම කන්දක් වගේ අනිත් කෙනා කරදරේ ගාව දිය වෙනවා. තව කඳු දෙකක් තියෙනවා. යුතුයකම ඇගේ සලකා මහ ඉහලින්ද අප වෙනුවෙන් කැපව දහඩිය කඳුලින්ද මුළු ලොවටම හොරෙන් තනිවම කිවින්ද අම්මා තමයි මාදුටු වැඩ සිටි කන්ද. තුන්වෙනි කන්ද මුළු ලොවටම හොරෙන් තනිවම කිවින්ද. කොච්චර සියුම් විදියට නිරීක්ෂණය කරන ධම්මව නේද? තව එක කන්දක් ඉතුරුලා තියෙනවා. මොකක් වෙයිද? අපේ සබරගමුටත් නෑකම් කියනවා. අන්තිම කන්ද යහපත් මගක් දරුවන් වෙත උදා කොට තුටුවන්නීය නිහඬව අප දිනු විට දන ගැසු විටදී ඇගේ පායුග වැඳීමට අපි කවුරුවත් කරන්නේ නැති වැඩක් මේ කවියේ ඉන්න කතකයා දරුවා කරනවා. අම්මට වඳින්න පාත් වෙලා බෙල්ල හරවල බලනවා කොහොමද අම්මා වෙන්නේ කියලා අපි කවුරුත් ඒක කරන්නේ නැහැ. දන ගැසු විටදී ඇගේ පායුග වැඳීමට සමනල කන්දසේ අම්මා පෙනුනි මට. ආතින්දල බලනකොට පෙවුනේ එහෙම. මේ කිවිඳියගේ නම කුරවි පූජනා තමයි යගේ නම. එදා ලෙහෙලියක වී හිටියේ මගේ අම්මා